හායි ඉතින් හැමෝටම කොහොමද හැමෝම සතුටින් පරිස්සමට ඉන්නවා කියලා හිතනවා. ඔන්න ඉතින් මම අද ඔයාලට අරගෙන එනවා N5 grammar වල තවත් grammar points ටිකක්. මේ N5 grammar වල 18th වීඩියෝ එක. මීට කලින් මම වීඩියෝස් 17කින් ඔයාලට grammar points අරගෙන ආවා. ඒවා බලපු නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන්ම ඒවත් බලන්න. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට මොනවද ගේන්නේ කියලා බලන්න. මාත් එක්ක දිගටම වීඩියෝ එකත් එක්ක රැඳී ඉන්න. හරි. අද පළවෙනි grammar point එක තමයි sentence 1 ගා sentence 2. මේ ගා කියන නිපාතයෙන් අපිට වාක්‍ය දෙකක් එකට සම්බන්ධ කරන්න සංදි පදයක් විදියට මේ ගා නිපාතය යොදා ගන්න පුළුවන්. ඉතින් මේ ගා නිපාතයේ මෙතනදී අර්ථය වෙන්නේ එහෙත් නැත්තම් ඒ උනත් කියන අර්ථය. අපි බලමු point එක. එතකොට ඔයාලට තවත් තේරෙයි. වාක්‍ය දෙකක් සම්බන්ධ කිරීමට යොදන සංදි පදයකි. එහි අර්ථය වනුයේ එහෙත් යන්නයි. අපි යමු examples වලට. නිහොන්නො තබෙමොනො වා ඔයිෂී දෙස් ගා තකයි දෙස්. මේකේ තේරුම තමයි ජපානයේ කෑම රස උනත් මිල අධිකයි. ජපානයේ කෑම රසයි. ඒත් ඒවා මිල අධිකයි කියන එක තමයි මේ කියන්නේ. මේකේ වාක්‍ය දෙක විදියට අපිට එන්නේ නිහොන්නො තබෙමොනො වා ඔයිෂී දෙස් නිහොන්නො තබෙමොනො වා තකයි දෙස්. මේ වාක්‍ය දෙක තමයි මේ නිහොන්නො තබෙමොනො වා ඔයිෂී දෙස් ගා තකයි දෙස් කියලා ගා නිපාතය දාලා සංදි කරලා තියෙන්නේ. මං හිතනවා ඔයාලට ඒක පැහැදිලි ඇති කියලා. දෙවෙනි එක්සැම්පල් එකත් බලමු. සුරිලංකා වා චීසයි ශිමා දෙස් ගා කිරෙයින ශිමා දෙස්. ශ්‍රී ලංකාව කුඩා දූපතක් වුවත් ලස්සන දූපතකි. ශ්‍රී ලංකාව කුඩා දූපතක්. එහෙත් ලස්සනයි කියන එක තමයි මේකෙන් කියන්නේ. මේකේ වාක්‍ය දෙක වෙන්නේ සුරිලංකා වා චීසයි ශිමා දෙස් සුරිලංකා වා කිරෙයින ශිමා දෙස් කියන වාක්‍ය දෙක මේ ගා නිපාතය දාලා සංදි කරලා එක වාක්‍යයක් කරලා තියෙනවා. සුරිලංකා වා චීසයි ශිමා දෙස් ගා කිරෙයින ශිමා දෙස් කියලා. ඉතින් මේකෙදි වෙන්නේ ගා නිපාතය දාලා වාක්‍ය දෙකක් එකට සම්බන්ධ කිරීමක්. මම හිතනවා ඔයාලට මේ grammar point එක පැහැදිලි ඇති කියලා. මේ තමයි ඊළඟ grammar point එක. මේකෙදි අපි මතක තියාගන්න ඕනේ සුකි, කිරයි, ජෝසු, හෙතා කියන විශේෂණ පද ටික. මේ විශේෂණ පදත් එක්ක අපි යොදාගන්නේ ගා නිපාතය කියන එක තමයි මේ grammar point එකේදී මම ඔයාලට කියලා දෙන්නේ. සුකි කියන්නේ කැමති කියන එක. කිරයි කියන්නේ අකමැති. ජෝසු කියනවා දක්ෂයි, හෙතා කියනවා අදක්ෂයි නැත්නම් දුර්වලයි කියන එකට. මේකෙදි මේ සුකි නැත්නම් කිරයි නැත්නම් ජෝසු නැත්නම් හෙතා කියන ඒවට ඉස්සරහින් එන්නේ අනිවාර්යයෙන්ම ගා නිපාතය කියන එක තමයි මම මේ grammar point එකේදී ඔයාලට පැහැදිලි කරන්නේ. මේකේ structure එක වෙන්නේ subject වා noun ගා සුකි නැත්නම් කිරයි නැත්නම් ජෝසු නැත්නම් හෙතා දෙස්. මම හිතනවා ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා. අපි යමු point එකට. සුකි, කිරයි, ජෝසු, හෙතා වැනි විශේෂණ පද වලින් වාක්‍යයක් අවසාන වන විට එම විශේෂණ පදයට පෙර යෙදෙන නිපාතය ගා නිපාතය වේ. මම හිතනවා පැහැදිලි කියලා. අපි යමු එක්සැම්පල් එකට. වතාෂි වා නිහොන්ගෝ ගා සුකි දෙස්. වතාෂි වා නිහොන්ගෝ ගා සුකි දෙස්. මම ජපන් භාෂාවට කැමතියි. ඉමෝතෝ වා බඩමින්ටන් ගා හෙතා දෙස්. නංගි බැඩ්මින්ටන් වලට දුර්වලයි නැත්නම් අදක්ෂයි කියන එක තමයි එතනින් කියවෙන්නේ. ඉතින් මම හිතනවා මේ grammar point එකත් ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා. මේ තමයි ඊළඟ grammar point එක. මේකෙදි අපි මේ කරා කියන එක තමයි grammar point එක වෙන්නේ. අපි verb එකට පස්සේ කරා කියලා යොදනවා නම් ඒ කරා එකේ තේරුම වෙන්නේ නිසා කියන එක.
ඉතින් මේ කරා යොදලා අපිට වාක්‍ය දෙකක් සම්බන්ධ කරන්නත් පුළුවන්. ඒ වගේම වාක්‍යයක් නිසා කියන අර්ථයෙන් අවසන් කරන්නත් පුළුවන්. අපි බලමු පොයින්ට් එක. ක්‍රියාවක් ගැන කතා කරන වාක්‍යයක් හෝ නොකරන වාක්‍යයක් අදාළ ක්‍රියාවෙන් අවසන් කර කරා යන කොටස එකතු කිරීමෙන් නිසා යන අදහස ලබා දිය හැක. මෙම ව්‍යාකරණයෙන් එකිනෙකට සම්බන්ධයක් ඇති වාක්‍ය දෙකක් සම්බන්ධ කිරීමටද නිසා යන අදහසින් වාක්‍යයක් අවසන් කිරීමටද හැකිය. මං හිතනවා ඔයාලට මේක පැහැදිලි වෙන්නේ නැති කියලා. මේකෙන් කියන්නේ නිසා කියලා වාක්‍යයක් අපිට අවසන් කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි එකිනෙකට සම්බන්ධයක් ඇති වාක්‍ය දෙකක් අපිට එකට එකතු කරන්නත් පුළුවන් මේ කරා කියන එක දාලා. එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් මම මේක කරන්නේ මෙන්න මේකට කැමති නිසා කියලා කියන්න පුළුවන්. මම මෙන්න මේකට කැමති නිසා මේක කරනවා කියලා එක වාක්‍යයක් විදිහට ඒක කියන්නත් පුළුවන්. එක්සැම්පල් එකෙන් ඔයාලට මේක තවත් පැහැදිලි වෙයි. අපි බලමු එක්සැම්පල් එක. ඒ කියනවා දෝෂ්ත නිහොංගෝ ඕ බෙන්කියෝ shimasu? ඒ අහනවා ඇයි ජපන් භාෂාව ඉගෙන ගන්නේ කියලා. එතකොට B උත්තර දෙනවා වතාෂි වා නිහොංගෝ ga suki desu kara. මම ජපන් භාෂාවට කැමති නිසා. මේ පේනවනේ කරා වලින් තමයි එන්නේ. ඔන්න දැන් මෙතන වාක්‍ය දෙකක් විදියට තියෙන එක අපිට දෙවැනි එකේදී පේනවා එක වාක්‍යයක් කරලා තියෙනවා. වතාෂි වා නිහොංගෝ ga suki desu kara නිහොංගෝ wo benkyou shimasu. මම ජපන් භාෂාවට කැමති නිසා ජපන් භාෂාව ඉගෙන ගන්නවා. මං හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. ඉතින් ඔය තමයි මේ කරා කියන ග්‍රැමර් පොයින්ට් එක. මං හිතනවා පැහැදිලි කියලා. හරි. ඉතින් අදට මේ වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරනවා. මං ඔයාලට අද මේ වීඩියෝ එකෙන් ග්‍රැමර් පොයින්ට්ස් 3ක් අරගෙන ආවා. ඉතින් මේ ග්‍රැමර් පොයින්ට්ස් තුනේ එකක් හරි ඔයාලට අපැහැදිලි නම් තේරුම් නැත්තම් අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මම ඔයාලට ආපහු ඒ ග්‍රැමර් පොයින්ට් එක එතකොට තවත් වීඩියෝ එකකින් පැහැදිලිව අරගෙන එන්න. ඉතින් මගේ YouTube channel එක පියුමි ක්‍රිෂාලි YouTube channel එක subscribe කරලා නැත්තම් අනිවාර්යයෙන්ම YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා update වෙනවා. ඉතින් ඊළඟ දවසේ තවත් interesting advantages වීඩියෝ එකක් අරගෙන එනකම් හැමෝම සතුටින් පරිස්සමට ඉන්න. හැමෝටම sayonara.